වෙල්කම් again to travel code. අද අපි වෙලින්ටන් වලින් නේපිය වලට travel කරන්න තමයි ඉන්නේ. ඉතින් ඊට කලින් බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන වෙලින්ටන් මියුසියම් එකටත් යන්න ඕන. මේ වෙලින්ටන් හෙලිකොප්ටර් ටුවර් එකෙන් වෙලින්ටන් වල තියෙන ලස්සන බලා ගන්න පුළුවන්. මේක විනාඩි 10ක විතර වගේ ටුවර් එකක්. මේ පාර නම් try කරන්න බැරි වුණා. ඒත් next time බලන්න ඕන. දැක්කද කවුද ගියේ කියලා? ඇත්ත එක්කෙනෙක් නන් නෙවෙයි. අපි මේ ඉන්නේ වෙලින්ටන් මියුසියම් එකේ. මේ මියුසියම් එකේ බිල්ඩින් එක 1892 දී ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ෆෙඩරික් ඩී ජර්සි ක්ලියර් විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ මියුසියම් එකේ ෆ්ලෝර්ස් 4ක් තියෙනවා. අපිට නම් පැය 2ක් 3ක් වගේ ගියා මියුසියම් එකම බලලා ඉවර කරන්න. වෙලින්ටන් රීජන් එකේ හිස්ටරි එක ගැන ගොඩක් දේවල් මේ මියුසියම් එකෙන් දැනගන්න පුළුවන්. අපේ බබාලට නම් මේක හරිම ඉන්ට්‍රස්ටිං වුණා. දෙන්න try කරනවා 50 කිලෝග්‍රෑම් තියෙන බොක්ස් එකක් hoist කරන්න. ඔමී නම් කොහොම හරි එකක් hoist කරා. ඔගියෝමී දෙන්න මෙරිටයිම් හිස්ටරි එක තියෙන සෙක්ෂන් එකටයි ඇටික් එකටයි තමයි ගොඩක්ම කැමති වුණේ. එදදාස් 968 දී වෙලින්ටන් වල වහිනි කියන ෆෙරි එක ස්ටෝම් එකක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ ඩිසාස්ටර් එක ගැන තමයි මේ තියටර් එකේදී පෙන්වන්නේ. It grows down to the northeastern corner of the lake. මේ ටයිම් ට්‍රවල් මැෂින් එක. හැබැයි ඉතින් ඇත්ත එකක් නන් නෙවෙයි. මේකෙන් වෙලින්ටන් හිස්ටරි එකේ කී මොමන්ට්ස් වලට අපි වෙක් කරගෙන යනවා. අපි මේ වෙලින්ටන් වලින් නේපිය වලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ යන අතර අපි දකින ලස්සන ඔයාලත් බලන්නකෝ. අද පොඩ්ඩක් ග්ලූමි වෙද එකක් තමයි තියෙන්නේ. ෆොග් එකක් තියෙන නිසා ඈත ටිකක් පැහැදිලිව බලා ගන්න අමාරුයි.
මේ ලස්සන දකිද්දී ලංකාවේ බෙලිගුල්ලොය බෙරගල හපුතලෙත් මේ වගේම ලස්සනයි නේද කියලා මතක් වුණා. මේ පිවෙට් ස්ප්‍රින්ක්ලර් එකක්. මේක යූස් කරනවා මෙහි තියෙන ෆීල්ඩ්ස් වලට වෝටර් ස්ප්‍රේ කරන්න. අපි නීපියවල කරපු දේවල් ඊළඟ වීඩියෝ එකෙන් බලමු.